බෙහෙවින්ම ස්තුතියි සොයුරියනි. නිරන්තරයෙන් සෙවණැල්ලක් මෙන් අප පසුපසින් සිටිමින් අපගේ සියලුම කර්තව්‍යයන්ට සහයෝගය සහ මඟ පෙන්වීම සපයමින් සෑම විටම අපහට මහඟු සවියක් වන කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය විද්‍යාජෝති වජිරේජ් W දිසානායක මැතිතුමනි, ඔබතුමන්ටයි මේ ගෞරවනීය ආරාධනය සභාව ආමන්ත්‍රණය කිරීමට. எப்போதும் எங்களை நிழல் போல் தொடர்ந்து எமது சகல பணிகளிலும் வழிகாட்டலையும் ஆதரவையும் வழங்கி வரும் எமது பெரும் சொத்தாக விளங்கும் கொழும்பு மருத்துவ பீடத்தின் பீடாதிபதி வித்யஜோதி பேராசிரியர் வஜ்ர HW திசாநாயக்கா அவர்களுக்கு இந்த கௌரவமான அழைப்பை விடுக்கின்றோம். සිසුවිරුවන්ගේ ඥාතීවරුන්ගෙන් අවසරයි. අප ශිෂ්‍ය සංගමේ ආරාධනය පිළි අරගෙන මෙතනට පැමිණ සිටින අනෙකුත් අප විශ්වවිද්‍යාලයේ මෙන්ම අනිකුත් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම්වල සිසු නායකයිනි, අපගේ පීඨයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමේ සහ වෛද්‍ය ශිෂ්‍ය සුබසාධක සංගමේ සභාපතිවරු සහ අනිකුත් කමිටු සමාජිකයිනි, ශිෂ්‍ය ශිෂ්‍යාවනි, ආරාධිත අමුත්තනි, වසරක් පාසා සිසුවිරු සැමරුමට පැමිණ යම්කිසි අදහස් කීපයක් ප්‍රකාශ කිරීමට හැකිවීම පිළිබඳව මම කෘතඥ වෙනවා. මොකද මමත් නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබපු කෙනෙක්. මගේ දෙමව්පියනුත් නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබා මමත් ලබා දැන් තුන්වෙනි පරපුරටත් ඒ ප්‍රතිලාභ ලැබීම පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි මම පෞද්ගලිකව විශ්වාස කරනවා යම් කිසි තනතුරක් ලබා තියෙනවා නම් මේ රටේ හෝ විදේශයක මම හෝ මගේ පවුලේ කිසිම කෙනෙක් එය මම හිතන්නේ වෙන්න පුළුවන් කියලා නිදහස් අධ්‍යාපනය නොතිබුණා නම්. ඉතින් ඒක නිසා අපි එයට සදානායක ඇති, එය ස්ථාපිත කර අයට වගේම එය පවත්වාගෙන යන අයටත්. හැබැයි වර්තමානයේ තියෙන ආර්ථික සහ අනිකුත් තත්ත්වයන් යටතේ මේ නිදහස් අධ්‍යාපනය තව කෙතරම් කාලයකට මේ විදිහට පවතීද කියන කාරණය පිළිබඳ මට නම් ඊටාම සුබවාදී අදහසක් නැහැ. ඒ පිළිබඳව මම දකින ප්‍රධානම අභියෝග පිළිබඳව යම්කිසි අදහසක් මම ඉදිරිපත් කරන්න කැමතියි. මොකද ඒ පිළිබඳව අපි ආවර්ජනය කරන්න ඕනේ. එයට තියෙන බාධක පිටු දැකීමට ගටයුතු ක්‍රියාමාර්ගත් ගන්න ඕනේ. එහෙම ගත්තේ නැත්නම් තව අවුරුදු 10කින් 20කින් අපි වෙනත්ම කතාවක් කරයි. අපි අපගේ අධ්‍යාපනය දිහා බැලුවොත් එහෙම, අපගේ අධ්‍යාපන ශාස්ත්‍රය දිහා බැලුවොත් එහෙම, අධ්‍යාපන ශාස්ත්‍රයෙන් විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනයෙන් වැඩිම ප්‍රතිලාභ ලබන කණ්ඩායම තමයි විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා එයින් පිටවන කණ්ඩායම. හැබැයි ඔවුන්ට අපි ක්‍රියාමාර්ගයක් හෝ වැඩපිළිවෙලක් යොදා නැහැ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන්න. අපි ගත්තොත් එහෙම අද අපි වෛද්‍යවරුන් වැඩි දෙනෙක්ට කතා කරලා බැලුවොත් විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ සිටින ඔවුන්ගේ දූ දරුවන් පෞද්ගලික ශාස්ත්‍රයේ තමයි ඉගෙනුම ලබන්නේ. පෞද්ගලික ක්ෂේත්‍රයේ ඉගෙනුම ලබන කෙනෙක් හොයාගන්නත් බැරි තරම්.
ඉතින් එතකොට වෛද්‍ය ශාස්ත්‍රයේ වෛද්‍යවරුන් නිදහස් අධ්‍යාපනයෙන් බිහි වෙලා ප්‍රතිලාභ ලබලා ඔවුන් මුදල් හදල් උපයලා ඔවුන් ආයෝජනය කරන්නේ පෞද්ගලික ශාස්ත්‍රයට. අපි ඔවුන්ට අපේ ශාස්ත්‍රයට ආයෝජනය කරන්න වැඩපිළිවෙලක් යොදලා නැහැ. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවෙච්ච අය නිදහස් අධ්‍යාපනය ගරහන තත්ත්වයකට අදපත් වෙලා තියෙනවා. ඒක තමයි සත්‍යතාවය. ඒ පිළිබඳව අපි ඊටාම පුළුල් සංවාදයක යෙදෙන්න ඕනේ. මම දන්නවා මගේ දුවයි පුතයිත් සිංහලෙන් තමයි ඉගෙන ගන්නෙ. ඉංග්ලිෂ් මීඩියම් එකේවත් නෙමෙයි රොයල් එකේ විසාක එකේ ඉගෙන ගත්තේ. මම කිව්වා මේ සිංහලෙන් තමයි අම්මලා තාත්තලා ඉගෙන ගත්තේ. ඕගොල්ලොත් සිංහලෙන් ඉගෙන ගන්න ඉංග්‍රීසි ඕනනම් වෙන කොහෙන් හරි ඉගෙන ගන්න කියලා. හැබැයි සමහර වෙලාවට මම හිතලා බලනවා මම මේ කරන්නේ මගේ දරුවන් වෙනුවෙන් කරන අර මගේ තියෙන මතිමතාන්තර ඔවුන්ට දාන වැඩක්ද කියන එක. මොකද ඔවුන්ගේ කිසිම යාළුවෙක් නැහැ අද එක්කෝ ඔවුන් පෞද්ගලික ශාස්ත්‍රයට ගිහිල්ලා එහෙම නැත්නම් ඔවුන් ශාස්ත්‍ර දෙකේම එක කකුලක් මේකේ එක කකුලක් අරකේ තියාගෙන ඉන්න. විශේෂයෙන්ම ක්‍රීඩාවල යෙදෙන අය. ඒගොල්ලෝ පාසලට එන්නේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න විතරයි. හැබැයි පෞද්ගලික අංශය තමයි ඉගෙනුම් කටයුතු කරන්නේ. ඉතින් මේ වගේ ඊටාම ව්‍යාකූල තත්වයක් පවතිනවා අද. විශේෂයෙන්ම A level හා A මට්ටමට ගියාම. ඒ ව්‍යාකූලත්වය පිළිඹු වෙනවා අද පෞද්ගලික ටියුෂන් ඉන්ඩස්ට්‍රි එක කියලානේ හඳුන්වන්නේ අපි ඒකට. ව්‍යාපාරය. ඒ ව්‍යාපාරය මං හිතන්නේ බිලියන 68ක රුපියල් බිලියන 68ක ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඒ ව්‍යාපාරය විශ්වවිද්‍යාල තුලටත් එන්න පටන් අරගෙන ප්‍රීමෙඩ් කියලා. ප්‍රීමෙඩ් ව්‍යාපාරයත් ඊටාම සාර්ථකව සිදු වෙනවා. එයට මෙතන ඉන්න සමහර අයත් වග කියන්න ඕනේ මං හිතන්නේ. මම ඊටම් පුළුවන් තරම් උත්සාහයක් ගත්තා ඒක නවත්තන්න. හැබැයි මම දන්නවා අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වගේම අපේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට වඩා අනිත් විශ්වවිද්‍යාලයේ සිටින ප්‍රීමෙඩ් ව්‍යාපාරයේ ඊටාම සාර්ථකව නියැලී සිටිනවා. ඊළඟට දැන් ඒක විශ්වවිද්‍යාලය ඇතුළටත් එන්න පටන් අරගෙන තවත් ටියුෂන් ව්‍යාපාරයක් යනවා මෙඩිකල් ස්ටුඩන්ට්ස්ටත් ටියුෂන් දෙන ව්‍යාපාරයක්. ඉතින් මෙහෙම ගියොත් තව අවුරුදු 10ක් විතර යනකොට මේක නිදහස් අධ්‍යාපනය නම් ඉතුරු වෙන එකක් නැහැ. ඉතින් අපි වැඩපිළිවෙලක් යොදන්න ඕනේ නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලැබපු අයට තමාගේ දූ දරුවන්ුත් නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබන අය කිරීමට අවශ්‍ය වටපිටාව නිදහස් අධ්‍යාපනය තුල නිර්මාණය කිරීමට. මොකද නිදහස් අධ්‍යාපනයෙන් වරම් ලැබලා ගිහිල්ලා වෘත්තිකයන් වුණාට පස්සේ ඒගොල්ලන් නිදහස් අධ්‍යාපනය ලබා දෙන ආයතන ප්‍රවර්ධනයට හෝ ඒවා නගා සිටවීමට කිසිම ආයෝජනයක් කරන්නේ නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. දැන් අපේ විශ්වවිද්‍යාලයේ මගේ පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දන්නවා මම කොච්චර වැඩ කරනවද කියලා. අපගේ මේ විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා ගිය ආදි ශිෂ්‍යයන් සමග මේ පීඨයට ආයෝජනය කරන්න කියන එක. පසුගිය වසර දෙකේම අපේ ආදි ශිෂ්‍යයන් රුපියල් මිලියන 50කට වැඩිය ආයෝජනය කරලා තියෙනවා මේ අපේ පීඨයට. ඒකෙන් ප්‍රතිලාභ ලබන්නේ වර්තමානයේ සිටින ශිෂ්‍යයන්. හැබැයි ඒ 14ක් විතරයි ඒ ආයෝජනය කරන්නේ. අපිට පුළුවන් නම් අද කන්සල්ටන්ට්ස්ලා වෙලා ඉන්න ડોක්ටර්ස්ලා ඒගොල්ලන් අර මහ පොලින්
ඒ දවස්වල ලැබපු රුපියල් 5000 දීමනාවට සරිලන දීමනාවක් මාස්පතා අපගේ විශ්වවිද්‍යාලයේ එන්ඩවුමන්ට් ෆන්ඩ් එකකට දෙන්න. එක පේෂන්ට් කෙනෙක් බලන මුදලනේ. මාසෙකට ඒ ආයෝජනය කරන්න පුළුවන් නම් අපි ඉතා විශිෂ්ට ස්ථානයකට යන්න පුළුවන්. මම මෙතන ඉඳගෙන ඉන්නකොට මම කරපු දේ තමයි මම බැලුවා ලෝකයේ විශ්වවිද්‍යාලවල අපි 1 2 3 වශයෙන් සලකන විශ්වවිද්‍යාලවල ඒ වගේ තියෙන එන්ඩවුමන්ට් ෆන්ඩ් එකේ වටිනාකම මොකක්ද කියන එක. දැන් ඒක දිහා බැලුවම මම chat GPT එකට ගිහිල්ලා මම දන්නවා මගේ ශිෂ්‍යයන් හැමෝම දැන් chat GPT එක වැඩ කරන්නේ. ගිහිල්ලා ඇහුවාම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්ඩවුමන්ට් එක තමයි ඩොලර් බිලියන 53.2. රුපියල් ට්‍රිලියන හිතන්න පුළුවන් කීයද කියලා. ඒ වගේ එකක් එක්ක තමයි අපෙන් අහන්නේ ඇයි කොළඹ විශ්වවිද්‍යාලයේ ලෝකේ පළවෙනි තැනට එන්න බැරි කියන එක. ඉතින් ඒ වගේ ආයෝජනයක් ඒ විශ්වවිද්‍යාල වලින් පිටවෙච්ච විද්‍යාර්ථයින් ඒ විශ්වවිද්‍යාලයට කරලා තියෙනවා. හැබැයි අපේ විශ්වවිද්‍යාලයේ මගේ ෆැකල්ටි එකේ එන්ඩවුමන්ට් එක ඇත්තටම ගත්තොත් එහෙම රුපියල් මිලියන 100කට වැඩිය නැහැ. ඒකත් වැඩිපුරම කරලා තියෙන්නේ අපේ ආදි ශිෂ්‍යයන් නෙමෙයි මේ සමාජයේ ඉන්න නොයෙකුත් ධනවතුන් තමයි ඒ ආයෝජනය කරලා තියෙන්නේ. ඉතින් මගේ යෝජනාව ශ්‍රී ලංකාවක ශිෂ්ට ව්‍යාපාරයට මේන් ප්‍රතිලාභ ලැබපු අයට මෙයට ආයෝජනය කර යුතුයි මෙය පවත්වාගෙන යන්න කියන ඒ මයින්ඩ්සෙට් එක හදන එක ඒ මතය හදන එක සහ එයට විශ්වවිද්‍යාලවල පරිපාලනය සමග එකතු වෙලා අවශ්‍ය පසුබිම සකසන එක. දැන් මම මේ ආර්ට්ස් ෆැකල්ටි එකේ ශිෂ්‍ය නායකයාගෙන් ඇහුවා මීට වසර කීපයකට උදදී ආර්ථික අපහසුකම් ගොඩක් තියෙන වෙලාවේදී වැඩපිළිවෙලක් ආරම්භ කරා ඒ ශිෂ්‍යයන් ශිෂ්‍යාවන්ට ආර්ට්ස් ෆැකල්ටි එකේ නොමිලේ බොහෝ දෙනෙක්ට ආහාර ලබා දෙන. ඊටාම සාර්ථක වැඩපිළිවෙලක්. හැබැයි මම මේ ඊයේ පෙරේදා පොඩි සාකච්ඡාවක් යන වෙලාව වෙබ්සයිට් එකේ ගිහලා බැලුවාම ඒක නැහැ. ඒකයි මම වගෙන් අහුවේ මේ ප්‍රශ්නේ. ඇයි ඒක නැත්තේ කියලා. ඉතින් ඒක අර මේ නිකම්ම කඩා වැටලා තියෙනවා අර ස්ට්‍රයික් කාලෙදී. හැබැයි ඒ ආයෝජනයත් කරන්නේ අපේ විශ්වවිද්‍යාලයෙන් එන මේ බිහිවෙච්ච විද්‍යාර්ථීන් නෙමෙයි. ඒක කරන්නේ වෙනත් දානපතීන්, පිට ඉන්න දානපතීන්. ඉතින් අපි ඊටාම යොමු වෙන්න ඕනේ කාරණයක් තමයි අපේ විද්‍යාර්ථීන් අපේ ආයතනවලට ආයෝජනයක් කිරීමට යම් කිසි වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම. ඉතින් එයට මම හිතන්නේ ඒකට තමයි මම කැප වෙලා ඉන්නේ. මම තාම පුළුවන් තරම් ඒක තමයි කරන්න හදන්නේ. මොකද එය තුලින් තමයි අපේ විශ්වවිද්‍යාල නගවලා තියලා නිදහස් අධ්‍යාපනය ඉස්සරහට නංවා තියලා ඒක දිගටම පවත්වාගෙන යන්න පුළුවන් එක. අනිත් කාරණය තමයි අපි මම ඔබ දන්නවා මම මේ පීඨයේ පීඨාධිපති විතරක් නෙමෙයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතියටත් කටයුතු කරනවා. ගිය වසරේ අපි සියලුම වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න වෘත්තිකයන් නැවත ලියාපදිංචි කරා. කී දෙනෙක් ඇත්තටම රටේ වැඩ කරනවාද කියලා බලන්න. ඒක බැලුවාම ඊටාම අතලොස්සයි රටේ වැඩ කරන්නේ සමහර ශාස්ත්‍රවල. අපි වෛද්‍ය ශාස්ත්‍රය කියනවා মালටි ඩිසිප්ලිනරි ටීම් එකකින් තමයි ලෙඩුන්ට ප්‍රතිකාර කරන්න ඕනේ කියලා. හැබැයි බැලුවාම মালටි ඩිසිප්ලිනරි ටීම් එකක් තියා ටීම් එක කාලක්වත් හදාගන්න වෘත්තිකෙන් නැහැ රටේ. ඒගොල්ලන් ඉතින් රටෙන් පිට වෙලා ගිහලා විශේෂයෙන්ම උපාධියක් ලැබුවාම කෙලින්ම පිටරට යන්න තමයි හදන්නේ. ඉතින් ඒක නිසා ඉස්සර අපේ තිබුණා ඩිප්ලෝමා වලින් අනිත් වෘත්තිකයන් හදන ක්‍රමයක්. ඒ ක්‍රම දැන් ටික ටික නවත්තගෙන යනවා.
අපි හදන්නේ ඩිග්‍රීස් දෙන්න ඩිග්‍රී එකක් දුන්න හැටි ඩිග්‍රී එක අරන් පිටරට යනවා. ඉතින් එතකොටත් අපේ රටේ සේවාවන් පවත්වාගෙන යන්නට අවකාශ ලැබෙන්නේ නැහැ. ඉතින් අපි ජනතාව රජය නැවත අවුරුදු 7 සල්ලි පම්ප කරනවා. එයින් ප්‍රතිලාභ ලබන අය බයි ටටා කියලා රට යනවා. ඉතින් ඒක ඉතාම සීග්‍රයෙන් වෙන දෙයක්. ඉතින් අපි ඒක පිළිබඳව සංවාදයක් පැවැත්විය යුතුයි. ගිය අවුරුදු 2 විතරක් ඕස්ට්‍රේලියාවට 2000ක් ගියා ඩොක්ටර්ස්ලා. 2000ක් පොඩි ගාණක් නෙමෙයි. කන්සල්ටන්ස්ලා ගියා 200කට වැඩිය. ලංකාවේ ඉන්නවා පීඩියාට්‍රික් කාඩියොලොජිස්ට්ලා 10 දෙනෙක්. ඒගොල්ලන්ගෙන් 5 දෙනෙක් ගියා පිටරට. එතකොට මොකක්ද අපේ ළමයින්ට වෙන්නේ? ඒගොල්ලන්ගේ heart disease වලට වෙන්නේ. ඒගොල්ලන්ට කරපු ආයෝජනයට වෙන්නේ මොකක්ද? ඊළඟට emergency medicine වල 25ක් 23 දෙනෙක් රට ගියා. ඉතින් මොකද වෙන්නේ? අපේ රටේ නුකෝ ආයෝජනය. ඉතින් මේක තමයි තියෙන තත්ත්වය. ඉතින් ඒක නිසා ඉස්සරහට යම් කිසි කෙනෙක් නැගිටලා කියන්න පුළුවන් නිදහස් අධ්‍යාපනය දීලා වැඩක් නැහැ. මේගොල්ලෝ ඔක්කොම අරගෙන රට යනවා කියලා. ඉතින් ඒක නිසා අපි පුළුල් සංවාදයක් ඇති කර ගන්න ඕනේ. ඇත්තටම මේ අපි බොහෝ විට දකින දෙයක් තමයි මේ රටේ ඉතුරු වෙලා තියෙන හැම දෙනාටම වැඩ කළා හති. මම විශේෂ විදේශ රටවලට ගිය අපේ ආචාර්යවරුන් එක්ක කතා කරනකොට ඒගොල්ලෝ කියන්නේ අනේ වජිර 8 ඉඳලා 4 වෙනකම් වැඩ කළා හොඳට හවසට සැපට ගෙදර ඉන්න පුළුවන්. ලංකාවේ ඉන්නකොට 8 ඉඳන් 4ටත් වැඩ කරනවා ඊට පස්සේ ගෙදර ගිහිල්ලා රෑ 12 2 වෙනකම් වැඩ කරනවා. ඉතින් මේක ඉවරයක් නෑ. ඉතින් ඒක නිසා ඒ වගේ තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේවා ගැන මේ විවෘතව කතා කරන්න ඕනේ. විවෘතව සාකච්ඡා කරන්න ඕනේ. තියෙන ප්‍රශ්න ගැන මේවා සාකච්ඡා නොකරොත් එහෙම අපිට ඒවට විසඳුම් සොයන්න බෑ. ඉතින් මට පේන දේ තමයි මම පහුගිය වසර කීපය තුල මේ ශාස්ත්‍රයේ ඊටාම ගැඹුරින් අධ්‍යයනය කරලා මට කතා කරන්න පුළුවන් මේ වගේ දේශන පවත්වන්න පුළුවන් වෛද්‍ය ශාස්ත්‍රයේ තියෙන සෑම වෘත්තියක්ම ගැනම. මොකද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වැඩ කරලා මට ඒ හැම ශාස්ත්‍රයක් ගැනම මම දැකලා තියෙනවා. physiotherapy, pharmacology, pharmacists, medical laboratory scientists ඔය වගේ ලොකු තියෙනවානේ. ඒ හැම එකේම මේ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි මේ ප්‍රශ්න ගැන කතා කරේ නැත්නම් ඒවට විසඳුම් ගත්තේ නැත්නම් අපගේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඉදිරියේදී කඩා වැටෙනවා. ඉතින් අපි ඒ ශාස්ත්‍රය නගා සිටවන්නට අපගේ නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යන්නට මේ කාරණා පිළිබඳව පුළුල් සංවාදයක් පවත්වන්න යුතුයි. අවසාන වශයෙන් මම කියන දේ තමයි ඔබ සමහරට මතක ඇති ගිය අවුරුද්දේ මට අපගේ ශිෂ්‍යයන්ම ආරාධනා කරා වෛද්‍යවරුන් පිටරට යන එක ගැන සාකච්ඡා කරන්න. ඒ වාස්තාවේ මං හිතන්නේ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200 දෙනෙක් විතර ඒ ශාලාවේ හිටියා. මම ඔවුන්ගෙන් අහුවා එක ප්‍රශ්නයක්. දැන් අපි කතා කරන්නේ මේ මයිග්‍රේෂන් ගැනනේ පිටරටවල වලට. ඕගොල්ලෝ කී දෙනෙක් හිතනවාද ඕගොල්ලෝ මයිග්‍රන්ට්ස්ලා කියලා? කවුරුත් අත ඉස්සුවේ නැහැ. ඒතකොට මම අහුවා ඒගොල්ලන්ගෙන් ඇයි ඕගොල්ලෝ යාපනයේ ඉඳලා මෙහාට ආවේ නැද්ද? මේ දකුණු පළාතේ ඉඳලා මෙහාට ආවේ නැද්ද? මේ මඩකලපු ඉඳලා මෙහාට ආවේ නැද්ද? එතකොට ඕගොල්ලෝ මයිග්‍රන්ට්ස්ලා නොවේද කියන එක. ඉතින් එතකොට තමයි සමහර ළමයින්ට තේරුනේ අපිත් මයිග්‍රන්ට්ස්ලා තමයි කියලා. ඊළඟ ප්‍රශ්නේ මම අහුවේ ඔබ කී දෙනෙක් කැමතිද පාස් අවුට් වුණාට පස්සේ ඔබගේ ගම් පළාතට ගිහිල්ලා සේවය කරන්න? අවාසනාවකට කිසිම කෙනෙක් අත ඉස්සුවේ නැහැ. ඉතින් අපි අපේ ගමටවත් ගිහිල්ලා වැඩ කරන්න සූදානම් නොවේ නම් ඉතින් අපි මේ පිළිබඳව පුළුල්ව සිතන්න ඕනේ අපගේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව. මම ඔය කරුණු ටික කිව්වේ මොකද මම දකින දේ පැහැදිලිව කියන්න ඕනේ. මෙතන රැස් වෙලා ඉන්නේ අනාගතයේ යම්කිසි නායකත්වයක් දෙන්න පුළුවන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්
නායකත්වයක් දෙන්න ඕනකමක් දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මටත් මතකයි 1990 ගණන් වල ශිෂ්‍ය සංගමයේ ඉන්නකොට 1995 මම වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ සභාපති. ඉතින් අපිටත් ඕනකමක් තිබ්බා මේ රට පිළිබඳ යම්කිසි කැක්කුමක් තියෙන දැක්මක් තියෙන උදවිය එකතු වෙලා මේ රට දියුණු කරන්න මොනවද ගන්න ඕනේ පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට අපිත් ඒ සාකච්ඡා කරා. හැබැයි අවසනාවකට දියුණුවක් ලැබුවට 2010න් පස්සේ මුළුමනින්ම මං හිතන්නේ අපේ සමාජය නොයෙකුත් හැලහැප්පිලි තුලින් බිඳ වැටීමට පටන් ගත්තා. ඉතින් ඒක අපිට ඊටාම ඛේදනීය චත්වයක්. මොකද අපි යුද්ධයක් ඉවර කරේ ලොකු බලාපොරොත්තු තියාගෙන ඒ බලාපොරොත්තු සියල්ලම සුන් වුණා අපි හැමෝගෙම. හැබැයි අපිට නව ආරම්භයක් ලබා ගැනීමට හොඳ පිවිසුමක් දැන් ලැබිලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී අපි මේ කතා කරන්න බොහෝ දෙනෙක් මැලි වෙන දේවල් ගැන හුළුල්ල කතා කරන්න ඕනේ. ඒවා කතා කරේ නැත්තම් නිදහස් අධ්‍යාපනයෙන් බිහිවෙච්ච මෙන්න මේ වගේ ආයතන අපේ වෛද්‍ය පීඨය වගේ ආයතන ඉදිරියට පැවැත්වීම පිළිබඳව මට නම් තියෙන්නේ ධනවාදී අදහසක් නෙමෙයි. අවසාන වශයෙන් හැබැයි අපේ නිදහස් අධ්‍යාපනයට තියෙන හොඳම නිදහස් අධ්‍යාපනයට තියෙන හොඳම සහතිකය තමයි ලෝකයේ තියෙන හොඳම විශ්වවිද්‍යාල 14න් නිදහස් අධ්‍යාපනයෙන් ලබන ශිෂ්‍යයන් ඉන්න එකම විශ්වවිද්‍යාලය තමයි කොළඹ විශ්වවිද්‍යාලය. ඒක තමයි අපේ නිදහස් අධ්‍යාපනයට තියෙන ලොකුම සහතිකය. අර කොච්චර මුදල් තිබුණත් ඒ විශ්වවිද්‍යාල 14ට එන්ට අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් එයින් පැහැදිලි වෙන්නේ අපගේ තියෙන මානව සම්පත කොතරම් දියුණුද කියන එක. හැබැයි අපි මේ විශ්වවිද්‍යාලයෙන් බිහි කරන මානව සම්පත ඒ ආයෝජනය නැවත මේ විශ්වවිද්‍යාල වලට කරන්නේ නැත්නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉදිරි පැවැත්ම ගැන අපිට වැඩි සුබවාදී අදහස් තියාගන්න විදිහක් නැහැ. වර්තමානයේ තියෙන ආර්ථික සහ සමාජීය පසුබිම සහ ඒ ඔක්කොටම වඩා හැමදෙනාගේම සිතුම් පැතුම් විශේෂයෙන්ම බොහෝ විට ඒ සිතුම් පැතුම් තියෙන්නේ මේ රට ගැන නෙමෙයි වෙනත් රටවල් ගැන. ඉතින් ওই කරුණු පිළිබඳව ඔබලා යම්කිසි සාකච්ඡාවක් ආරම්භ කරයි කියලා මම විශ්වාස කරනවා. මම නැවත වරක් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මට කතා කිරීමට ආරාධනා කිරීම ගැන අද පැමිණීමට ආධාර කිරීම සහ කතා කිරීමට ආරාධනා කිරීම ගැන. මොකද මම හැම වෙලාවෙම මම හිතන්නේ පහුගිය අවුරුදු 4ෙම නොයෙකුත් ටිකක් කොන්ට්‍රොවර්ෂල් දේවල් කිව්වා. ඉතින් ඒක කිව්වේ අපි හැමෝම මේවා ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ නිසා. මොකද නැත්තම් අපිට ඉදිරි ගමන ගැන සුබවාදී අදහස් තියාගන්න බෑ. ඉතින් ඒ අපි තියෙන චැලෙන්ජස් මොනවද කියලා තේරුම් අරගෙන ඒවට ඕනේ විසඳුම් දෙන්න ඕනේ. නැත්නම් අපිට මේක පවත්වාගෙන යන්න මම නම් හිතන්නේ විදිහක් නැති වෙයි. ඉතින් ඔය කරුණොත් සමගම සියලු දෙනාටම බොහොම ස්තුතියි. මම නැවත වරක් මගේ කෘතඥතාවය පළ කළ සිටිනවා සිසුරුවන්ගේ දෙමව්පියන් සහ අනිකුත් ඥාතීන් මේ වෛද්‍ය පීඨයට පැමිණීම ගැන ඔබ සියලු දෙනාම මේ පීඨයට පැමිණීම පිළිබඳව මම ඔබට කෘතඥ වෙනවා. ඒ වගේම නැවත වරක් මේ වසරෙත් ඔබ සියලු දෙනාම වෛද්‍ය පීඨය වෙනුවෙන් මම පිළිගන්නවා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි වසර වලත් ඔබට මෙවැනිම උත්සවවලට සහභාගී වීමට හැකි වේ යයි කියා. බොහොම ස්තුතියි.